හයි කොහොමද ඔයගලන්ට හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ මගේ බර්ත්ඩේ එක තිබිච්ච දවස්වල ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඉතින් ටිකක් පරණ වීඩියෝස් ටිකක්. හැබැයි මම හිතුවා ඒක දැන් අප්ලෝඩ් කරනවා කියලා. මේ දවස්වල අවුරුදු නිවාඩුවත් එක්ක ගෙදරට වෙලා ඉන්නකොට තමයි මම පරණ වීඩියෝස් ෆොටෝස් බලද්දි මට මේ ටික හම්බ වුණේ. ඉතින් මං හිතුවා පරණ මේ වගේ ගත්ත වීඩියෝස් ගොඩක් තිබුණා. මං ඒවා එක එක අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නවා මේ දවස් ටිකේ. ඉතින් අපි මේ බැරිස්ට් එකට ඇවිල්ලා ඉන්නේ මායි රවියයි මොනවා හරි එන ඔපදූප ටිකක් කතා කරන ගමන් තමයි ඉන්නේ මේ. මගේ බර්ත්ඩේ එකට හැම අවුරුද්දකම වගේ අපි පොඩි දානයක් දෙනවා. ඉතින් ඒකට ඕන කරන කැවිලි වර්ග හදන්න ගමන් තමයි අපේ අම්මා ඉන්නේ. එයා හරි මාසයි ආස්මි හදන්න ආසයි කියන්නේ මොන හරි විශේෂතයක් තිබ්බොත් ආස්මි හදනවා කැවිලි හදනවා නා. ඉතින් මේක සහ අනිත් දාන වැඩ කටයුතු කිසිම දෙයක් වීඩියෝස් වලට මම අරගෙන නැහැ. ඊට පස්සේ ඉතින් අයියා මට බර්ත්ඩේ එක දවසේ කේක් එකකුත් එක්ක තව පොඩි ගිෆ්ට් වගේක් ඒවල තිබ්බා. මේ තියෙන්නේ කේක් එක හරිම ලස්සනයි ඒක. ඔව් නේ ඒක හරිම කියුට්. කිසි කෙනෙක් මෙලොවේ සතුටක් එක්කලා අපේ ආදරේ සදහට පවතින්නේ දේ දුන්නේ නැගී ආවේ මමයි මද පවන වෙලි ආවේ මමයි සංසාරේ ආවේ මේ ප්‍රියේ මේ තියෙන්නේ තවත් දවසක්. එදා අපි එළියට ආවා පොඩ්ඩක් කොෆි එකක් බොන්න කියලා. ඒ වුණාට අපි ඕඩර් කරපේව නෙමෙයි ආවේ. වෙන අයිටම් එකක් තමයි අපිට හම්බ වුණේ. ඉතින් අවුලක් නෑ අපි ඒක බීලා ෂේප් එකේ හිටියා ඇති. ඉතින් මේ සතියේම එකපාරටම වහින්නත් පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් දිගටම වැස්සා මට මතක හැටියට. ඉතින් මම ඉතින් වැස්සෙත් ෆොටෝස් වීඩියෝස් ටිකක් අරගෙන තියෙනවා. මොහොතක් තනිවිසුනි ආදරේ ලංවෙන්නේ මානම් රහසක් කියනවානම් මොහොතක් තනිවිසුනි මේ සතියේම අපි ඔෆිස් ආපු දවසක්. ඉතින් එදා උදේ වහින්න පටන් අරගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ඉන්නේ වැලිපාකේ කියන්නේ. හැබැයි මෙදා වහින ඉඳන් අපි නවතලා ඔෆිස් එක ළඟ ටික වෙලාවක් හිටියා. මේ දවසේ රවිය පිටියේ නැහැ. ඉතින් මායි නවතයි මේ පොඩි ෂට් එකක් දාලා මෙතෙන් දාගෙන මෙතෙන් වෙලා ඉන්න ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ ටික වෙලාවකින් මම ගියා කොෆි එකක් බොන්න කියලා අද වයින්ත් හින්දා. ඊට පස්සේ 8:00 විතරදී මම ඔෆිස් එකට ගියා. මෙතනින් පස්සේ නම් මම ඔෆිස් එකට ගියා. ඔෆිස් එකේ කරන වැඩ නම් මම වීඩියෝස් වලට අරගෙන නැහැ. හැබැයි මම මෙතන ඉඳලා ටික වෙලාවක් වැඩ කරා. වැඩ කරලා තමයි ඉතින් ඔෆිස් එකට ගියේ. ඊට අමතරව ඔෆිස් එකේ අන්තිම වෙලාවෙදී කියන්නේ ඔෆිස් එක අපි ඕෆ් වෙන්න කිට්ටු වෙලා ගත්ත වීඩියෝස් ටිකකුත් තියෙනවා. ඒ ටිකත් මම වීඩියෝ එකේදී පෙන්නන්නම්. අනිත් එක තමයි මම මේ විදියට උදේ පාන්දරට මෙතෙන්ට එන්න හරිම කැමතියි.
මේ වීඩියෝස් ටික දැක්කම ආයෙත් ආස හිතෙනවා. ඉතින් කාලෙකින් මේ වගේ සින්දු කිව්වෙත් නැහැ ෂයන් ගියාට පස්සේ. කොහොම හරි ඉතින් අපි මේ දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. මම මේ දවස් කීපයක වීඩියෝස් තමයි එකට එකතු කරලා අරගෙන ඉන්න තියෙන්නේ. thank you කෙනෙක් ඉවර වෙනකම් මේ වීඩියෝ එක බලනවා නම් ඒත් එක්කම තමයි channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අනිත් පැත්තට මේ දවස්වල අවුරුදු සම්බන්ධ ඔබ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් bye. හැමෝටම ජය වේවා. හිරිවැටුණු සඳසේ